හායි කොහොමද ඉතින් ඔයාලට අදත් ඔන්න රසම රස ඉතාමත් ගුණවත් පෝෂදාහි කෑමක් හදන විදිය ඔයාලට මං කියලා දෙනවා. මේ කෑම එක ගොඩාක්ම ගැලපෙන්නේ උදෑසන ආහාරයකට තමයි. අපිට හවසකට දවල්ට උනත් කන්න පුළුවන්, ඒකේ ගැටලුවක් නෑ. නමුත් උදෑසන ආහාරයකට මේක ගොඩාක්ම ගැලපෙනවා. මේ කෑම එක හදාගන්න අපිට ඕවන වන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක තමයි ඕට්ස් සහ චියා ඇට. ඉතින් මේ ඕට්ස් සහ චියා ඇට වලින් පොඩින් එකක් තමයි මං හදාගන්නේ. මුලින්ම මම කරන්නේ භාජනයක් අරගෙන ඒකට ඕට්ස් මේස හැඳි 3ක් විතර වගේ දාගන්නවා. මේකට අපිට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඕට්ස් හැඳි 2ක් 3ක් 4ක් 5ක් ඔයාලා කැමති ප්‍රමාණය. ඉතින් මම මේ වගේ ප්‍රමාණයක් එකතු කරගත්තේ. ඊළඟට ඒකට දාගන්න පුළුවන් තව අපිට චියා ඇට. චියා ඇටත් තමන් කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මේ චියා ඇට සාමාන්‍ය සුපර් මාකට් වල නම් අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න පුළුවන්. ඕට්ස් සුපර් මාකට් වල ඒ වගේම ග්‍රොසරි බඩු කඩවල් වලත් දැන් නම් ඕට්ස් තියෙනවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කිරි. ෆ්‍රෙෂ් මිල්ක් තමයි මම එකතු කරගන්නේ. ඔයාලට පුළුවන් මේකට ඕනම කිරි වර්ගයක් එකතු කරන්න. ඔයාලට පොල් කිරි උනත් එකතු කරන්න පුළුවන්. ආමන්ඩ් මිල්ක්, ඒ වගේම එළ කිරි. සාමාන්‍යයෙන් අර ගමෙන් ගන්න එළ කිරි තියෙනවා නම් ඒක එකතු කරන්නත් පුළුවන්. මේක මම කඩෙන් ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකකින් තමයි එකතු කරේ. ඉතින් මේ ටික එකතු කරලා මේක පොඩ්ඩක් හැන්දකින් හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඉවර වෙලා මම මේක ෆ්‍රිජ් එකේ දාගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලට මම කියන්න ඕන විස්තරය මේක අපිට රෑ හදලා උදේ කන්න රෑ දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෑ හදලා තියලා ගන්න වෙලාවක් නැත්නම් එහෙම කැමති නැත්නම් උදේ හදලා විනාඩි 10ක් 15ක් ෆ්‍රිජ් එකේ තියලා එළියට අරගෙන ඉතින් ටික කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මේක විනාඩි 20ක් විතර තියාගන්නවා ෆ්‍රිජ් එකේ දාලා. රෑ මේක කරගන්නවා නම් ගොඩක් හොඳයි. විනාඩි 20කට පස්සේ ෆ්‍රිජ් එකෙන් මම මේක එළියට ගන්නවා. ඉතින් එළියට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක පොඩින් එකක් වගේ සෙට් වෙලා තියෙනවා. දැන් මම කරන්නේ මේ පොඩින් එකට පළතුරු ටිකක් කපලා දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී ඔයාලගේ ගෙදර තියෙන ඒ වගේම ඔයාලා කන්න කැමති ඕනම පළතුරු වර්ගයක් එකතු කරගන්න. ඉතින් මමත් මගේ ගෙදර තියෙන මම කන්න කැමති පළතුරු වර්ග තමයි මේකට එකතු කරගන්නේ. ඉතින් තව අපිට මේකට එකතු කරගන්න පුළුවන් මම මේ දාන දේවල් වලට අමතරව ඇට වර්ග, ඒ කියන්නේ රට කජු, ආමන්ඩ්ස්, ඒ වගේ ඔයාලා කැමති ඕනම නට්ස් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. බර අඩු කරගන්න ආසාවෙන් ඉන්න අයටත් මේ කෑම එක උදේට කනවා නම් ගොඩාක් ඉක්මනට බර අඩු කරගන්න පුළුවන්. මමත් මගේ weight loss journey එකේදී නිතරම කෑමට ගත්ත දෙයක් තමයි මේ oats chia පොඩින් එක. ඉතින් ඔයාලත් බර අඩු කරගන්න ආසාවෙන් ඉන්නවනම් මේක උදේට හදලා කන්නකෝ. මම නම් අද පුඩින් එකට එකතු කරගත්තේ කෙසෙල් ගෙඩි, අඹ, පැපොල්, ඒ වගේම රටේ ඉඳි ටිකකුත් එකතු කරගත්තා. ඔයාලට පුළුවන් ඉතින් ඔයාලා කැමති ඕනම පළතුරු වර්ගයක් මේකට එකතු කරගන්න. ඒ වගේම ප්ලම්ස් ඒව වුණත් එකතු කරගන්න පුළුවන්. ඔයාලා ටිකක් පැණි රහ වැඩිපුර ඕනේ නම් පැණි පොඩ්ඩක්, ඒ කියන්නේ සීනි පැණි එහෙම දාන්න එපා. කිතුල් පැණි, මේපල් සිරප්, මී පැණි, ඒ වගේ දේක් එකතු කරගන්න පුළුවන්. අන්තිමට මම මේකට තල ඇට පොඩ්ඩකුත් උඩින් ඉහ ගන්නවා. මොකද තල ඇට කියන්නේ අපේ ශරීරයට ගොඩාක් ගුණදායක දෙයක් නේ. ඉතින් අපි ගුණදායක දේවල් තමයි මේකට එකතු කරගන්න ඕන. ඉතින් මේ වගේම රෙසිපි එකකින් මං ආයෙත් ඔයාලා හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.